කියලා ගාෆීල්. ඔයා අපට කරදර කරන්නේ මං ගොඩක් පූජනීය හින්දා නේද? එහෙම වෙන්නේ මට පස්සේ තේරුණාද? ආපහු මෙහෙ නාවට කමන්නේ. ඉරිසියාව. පැහැදිලි ඉරිසියාව. ඒ යාළුවා ඔයා දන්නවද අපි මේව කාලා තමයි ජීවත් වෙන්නේ. සමා වෙන්න හැරි. ගාෆීල් තමයි මාව මේකට දැම්මේ. එයාට මං ගැන ගොඩක් ඉරිසියයි. ඒත් මං එයාට බනින්නේ නෑ. ගාෆීල්ඩ් ඔයාට ඊර්ෂ්‍යා කරන්නේ මේ බලන්න. කවුරු හරි මේ සෑන්ඩ්විච් එක මේ කුණු කූඩේට දාලා වැඩිය පරණ නෑ තාම සති 6යි පරණ. එයාමට ඉරිසියා කරන්නේ නෑ කියන්නේ කොහමද? මං හරිම උරතල්. ලස්සනයි. අනික මට හැමදේම තියෙනවත් එක්ක. ඔයාට ඔයාගේම කාටුන් එකක් නෑනේ. මොකද්ද? ගාෆීල්ට එයාගේම ෂෝ එකක් තියෙනවා. අපි දැන් ඉන්නෙත් ඒකනේ. මේ හැමෝම අපි දිහා බලාගෙන ඉන්නේ. ඇත්තමයිනේ. කොහොමද යාළුවනේ? ගාෆීල් ෂෝ එක හරිම ජනප්‍රියයි. හැමදාම හවසට පොඩි ළමයි ඒක බලනවා. දැක්කනේ මම කිව්වේ ඔය. එයාත් බලන්නේ ගාෆීල් ෂෝ එකමයි. දුවේ මං ඔයාලට කිව්වා නේද අධ්‍යාපනික වැඩසටහනක් බලන්න කියලා. ගාෆිල් වැඩසටහනෙත් ඉගෙන ගන්න දේවල් තියෙනවා අම්මේ. මම ලස්සන කන හැටි ඉගෙන ගත්තා. නිදා ගන්න හැටි ඉගෙන ගත්තා. ඔක මාරු කරන්න. හොඳයි අම්මේ. අද අපි කතා කරන්නේ ප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙකු වන මහාචාර්ය බොක්ස් සමගයි. මහාචාර්යතුමනි, ඔබ කාලයන්ත්‍රයක් නිපැයුවා කියන්නේ සත්‍යක්ද? ඒ කතාව බොරුවක් නෙවෙයි. ඒකට කොච්චර කාලයක් ගියාද? මගේ ඉතිරි ජීවිත කාලෙම. පොඩි කාලයක් නෙමෙයි අවුරුදු 47ක්. ඊට පස්සේ මං කළේ මගේ කාලයන්ත්‍රයට නැගලා අද දවසට ආපු එක. එච්චරයි. ඕහෝ. එතකොට ඔයාගේ කාලයන්ත්‍රයෙන් කවුරු හරි කෙනෙක්ට අතීතයට ගමන් කරන්නත් පුළුවන්ද? ඇත්තටම පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. කාලය ඇවෑමෙන් අතීතයට යනකොට ඒක අනාගතයට කෙලින්ම බලපාන. නියමයි. කාලයන්ත්‍රයක් තිබ්බොත් ඔයා මොකද කරන්නේ මම හරි? හිතන්නේ මමත් විනාඩි 2ක් විතර ආපස්සට ගමන් කරනවා. එතකොට මේක අලුතෙන් කන්න පුළුවන්. හරි මට ඕන දේ තේරුණා. අපි බලාගමුකෝ ගාෆීල්. ඉතිහාසයේ පොඩි වෙනසක් කරොත් කාටුන් එකම මගේ තමයි. ඒ නිසා අතීතය වෙනස් කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේකෙන් වැඩක් නැහැ. මං ගාෆිල් කාටුන් උබන්. ගාෆීල් තන ඔහොම දවසම නිදාගෙන හරියනවද? ජෝන් හරි. මං ආයේ නිදා ගන්නට පිළිගන්න පැත්තට ආවා. මෙතන නෙමෙයි. ඔයා මගේ කාලයන්ත්‍රය හොඳට බලා ගන්න ඕනේ. ඒක මිල කරන්න බෑ. ඒකට මගේ ඉතිරි ජීවිත කාලෙම ගියා. කිසිම දෙයකට බය වෙන්න එපා මහාචාර්යතුමා. හරි. දැන් කොහොමද මේක ස්ටාර්ට් කරන්නේ? දමියක් කාලේ හරහා ගමන් කරන්නේ කොහොමද? මේ තියෙන්නේ මට ඕන දේ. පටන් ගන්න. රතු පාට ගොත්තම ඔබන්න. කොඹල බලමුකෝ. මොකද වෙන්නේ? නවත්තන්න මේක නවත්තන්න. මේ කොහේ හරි ඇති. බලමු පෙරලලා බලමු. යයිතු දිනේ ඔය සිද්ධිය තෝරන්න. මට යන්න ඕනේ. ජෝන් සත්තු කඩෙන් ගාෆීල් වරගෙන ගෙදර ගිය දවසට එන්න කියනම් මගේ වැඩේ හරියටම කරගන්න පුළුවන්. වව් මං ඒක කරා සත්තු විකුණන කඩේ. කෙනෙකුට අපි වරන් යන්න හිතන විදියට ඉන්නේ කොහොමද? ආදරණීය බැල්මක් දාන්න. එතකොට යාව කවුරු හරි ගෙදර ගෙනියයි. ඒක එක්තරම අමාරු දෙයක් නෙමෙයි. හදවතින් හිතන මිනිස්සුන්ට ඒ ක්‍රමය හරියනවා. එයා තමයි කෙනා. හැබැයි ඕනට වඩා මෝස්තර දාන්න එපා. එතකොට හිතයි හැමෝටම එපා වෙලා කියලා. හොඳ අදහස. පොඩ්ඩක් දනදඬු වෙලා ඉන්න ඕනේ. ඔයාට මගෙන් උදව්වක් ඕනේද සර්? ඔව් මම බෙලේ පූසෙක් අරන් හදාගත්තොත් හොඳයි කියලා. අනේ මාව ගන්න, මාව අරගන්න, මාව අරන් හදාගන්න. මේ මම බලන්න. මාව ගන්නකෝ. හරි ඉන්නේ. මෙයාව
ගත්තොත් හොඳයි වගේ. මෙතෙන්දි තමයි එහෙනම් ගාෆීල්ට ජෝන්ව හම්බුනේ. අපි ගෙදර යනකම මාකට් එකේ නවත්තලා පූස් කැම ටිකක් ගන්න. ඇත්තටම මෙයා පූස් කෑම වලට වඩා ලසඤ්ඤ වලට තමයි කැමති. ලසඤ්ඤා? මියව් මියව් මියව්. හොඳයි. ලසඤ්ඤා ගමු. ඔයා නම් හරිම හුරත. මේ විදියට ඔයන් නරක නෑ මට වගේ. හිතෙන්නේ අපි ඉක්මනට ගියොත් එහෙම අනේ මාව අරන් යන්න මාව අරන් ගිහලා ලසඤ්ඤා අරන් දෙන්න මාව ගෙනියන්න ඔයා මගේ හිතට ගොඩක් කැමති වෙයි. නිදා ගන්න හැටකුත් තියලා ඉල්ලන ඕන කෑමක් දෙන්න. මේ මොකද්ද මේ වුනේ මම බය වුණානේ හොටටම. මේ වගේ හීන මොකට පේනවද මන් දන්නේ අපෝ බය වෙච්ච තරම්. අනේ තුනයි කාලට කන්න තියෙන කෑම ටික කාලා පොඩි නැප් එකක් දාන්න ඕන අප්පා. ජෝන් සාමාන්‍යයෙන් ඇතිවෙන්න කෑම ගබඩා කරලා කියන්නේ නෑනේ. මොකද්ද වෙලා තියෙන වෙනස? හැම හුරතලෙකුටම කෑම තියෙනවා ඕඩියෝ. ඒ ජෝන් හදන කෑම එක කටකටත් මදි. මගේ හොරෙන් ඇතුළට ආව කවුද කියන්නේ? මොනවා කියන්නේ මම? මාව ජීවිතේටම දැකලා නෑ වගේ. මොකක්ද ඔහෙ කියන්නේ මාව ජීවිතේටම දැකලා නෑ කියන්නේ මම ගාෆීල්නේ හලෝ. පේන්නේ නැද්ද මේ කාපාරේට ඉන්නේ? පිටියේ ලොකෝට ගහලා තියෙන්නේ මාව. නෑම මගේ පින්තූර රාමුව ඇතුලේ යා කොහමද රින්ග ගත්තේ? ස්ක්වීක් මෙන්න මේ ඔඩිට මං ගැන කියනවා. වෙන පූසෙක්ට ඇවිල්ලා දුවන්නේ ස්ක්වීක් මේ මම ගාෆීල් හලෝ කොහෙද දුවන්නේ හලෝ හැමෝම එහෙමයි මගේ යාළුවා නාමෝ ඇරෙන්න නෑමෝ මොකද උනේ ඕනි? ඒයි කොහමද මේ පූස ගේ ඇතුළට ආවේ? මොකද කියන්නේ? මේ අනේ ජෝන් මාව මතක නැද්ද මං ඔයාගේ පූෂානේ ගාෆීල් මම මේ තඩියා කාම කන්නේ ඔක්කොම පෙරේතකම. ලෝක විනාශවත් සිද්ධ වෙලාද? 2012 දී මේක වෙනවා කිව්වේ දැන් 2012 පහ වුණාද මොකද උනේ? මන් දන්නේ නැහැ ඔයා කවුද කියලා. හැබැයි මේ ගෙදර තියෙන පූසෙක්ට එක කාමරයක් විතරයි. ඒක මගේ ආදරණීය නෝමුගේ කාමරය. නෑමෝ ඔයාගේ පූෂා කිව්වා? අයියෝ මොකද්ද මේ සිද්ධ වුනේ? ඒ කාටවත් දෙයනේ මාව මතක නැති. මොන ක්‍රූර ලෝකයක්ද? පොඩි මාව දන්නේ ස්ක්වීක් මාව දන්නේ. අදතරම ජෝන්වත් මාව මතක නැහැ. දුවේ ඔයා ආපහු නර්මෝ කාටුන් එක බලනවද? නෝමෝ කාටුන් එක මොකක්ද? පටන් ගත්තා විතරයි අම්මේ. අයියෝ මගේ කාටුන් එක අනේ මගේ ටීම් සෝං එකත් උස්සලා නේද මේ අනේ මොන අපරාධයක්ද මේවා බුද්ධිමය දේපල මං කොල්ලා අනේ දුවේ මම ඔයාට කිව්වා නේද ඉගෙනීමට වැදගත් දේවල් බලන්න කියලා. නෑමෝ කාටුන් එකෙත් ඉගෙන ගන්න දේවල් තියෙනවා අම්මේ. ලෝකේ හොරතල්ම ළමයා වෙන හැටි මම මේ කාටුන් එක බලලා ඉගෙන ගත්තා. අනේ මගේ ෂෝ එකත් ඉවරයි. අයියෝ මට වෙච්ච දේ මොකද්ද මේ මට උනේ? අනේ මොන අපරාධයක්ද මේවා? නඩු දාන්න ඕන ප්‍රශ්න මේ. කොහොමද ගාෆීල්? කොහොමද නාමෝ? නාමෝ? ඔය මොනවද කොලේ කියනවා? කරේ මොනවා ගැන දාන්නේ? එකපාරටම මගේ ජීවිතේටයි කාටුන් එකටයි ඔය මොකද කොලේ? ඒකද ලොකු දෙයක් නෙමෙයි. මං කාලයන්ත්‍රයක් අරගෙන අතීතයට ගිහිල්ලා ජෝන්ට ඔයා වෙනුවට මාව හදාගන්න සැලැස්සුවා. පස්සේ හම්බෙමු ගාෆීල්. එතකොට මේකයි වෙලා තියෙන්නේ. කාලයන්ත්‍රයක්. කොහොමද මේක හරි ගස්සන්නේ? කොහොමද මම මගේ ජීවිතය ආපහු ගන්නෙ දෙයනේ? ආචාර්යතුමනි ඔබ කාලයන්ත්‍රයක් නිපදවා ඇති බව සත්‍යක්ද? ඔව් ඇත්ත දෙකක්ම හැදුවා. පළවෙනි මැෂින් එක හොරකම් කරලා අතීතයට ගිය වෙලාවේ වාහන නවත්තන්න නැති තැනක තියලා පොලිසිය අරන් ගිහිල්ලා. දැන් පොලිසිය අයටවත් මතක නැහැ මැෂින් එක කොහෙද තිබ්බේ කියලා. මට මේ කාලයන්ත්‍රය අරන් ගිහිල්ලා නෝම කරපොඩි හරි ගස්සන්න වෙනවා. ඔයා මගේ ගෙදරට ගොඩාක් කැමති වෙයි. නිදා ගන්න හැන්දකුත් තියලා ඉල්ලන ඕන කෑමක් දෙන්න. එහෙම වැඩක් කරන්න යන්න එපා. ඔක හරිම කරදරට කාර්යයක්. ඔයාට ඔය වගේ මොඩ පූසෙක් වැඩක් නෑ. එයා
යා හෙන මැනියක් ඔයා මාව ගෙනියන්නකෝ. මොකක්ද ඔයා කියන්නේ? ඔයා කියන්නේ මට මේ පූසාව ගන්න එපායි කියලාද? අනේ ඔව් මාව ගෙනියන්න මේ ලස්සන පූසා ලස්සන කන පූසා ගෙනියන්න මාව. ඕකව දාලා යන්න අනේ ප්ලීස්. මාව ගෙනියන්න අනේ. අනේ ගෙනියන්නකෝ මාව. හරි හොඳ පූසෙක් මං. ඔව් ඇත්තමයි ගාෆීල්ට ගොඩක් සැප ජීවිතයක් නේ තියෙන්නේ. මට වැරදුනා. තිබුණේ. දැන් මමනේ රජ කරන්නේ. නෑමෝ ඔයා මොනවද පුතා මෙහි කරන්නේ? මේ මගේ ගෙදර. නෑ දැන් එහෙම නෑ මං කාලේ හරහා ගිහිල්ලා ජෝන්ට ඔයාව ගෙනියන්න එපා කියලා කිව්වා. මොකද්ද? ඔයා මොකටද මේ වගේ පහත් වැඩක් කරේ? ඔයා ඇයි මං කරපු දේම මට කරේ? එන්නකෝ මායම්ම මාත් එක්ක මේ ගෙදර දැන් වැඩ වෙන විදිය පෙන්නන්න. එන්නකෝ ඇතුළට. ඔයා නම් ඇත්තටම හොඳ හුරතලෙක් ඕඩි. මම පූසෙක්ව නොඅදපු එක ගැන නම් මට ගොඩක් සතුටුයි. කවදාවත් පූසෙක් කරගන්න හැදුවා. දැන් වාගේ කැමතිම ටීවී ෂෝ එක බලමුද? ඒ ඔන්න පටන් ගන්න. දුවලා පුතාලා බය වෙන්න එපා. මම මේක හරහා ගිහිල්ලා ගාපිල ෂෝ එකෙන් ඊළඟ කතාවේ තියෙනවා. ඒක නෑ මොෂෝ එක වෙන්නත් පුළුවන්. නෑ එහෙම වෙන්නේ නෑ බය වෙන්න.